හායි ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු ක්ලයන්ස්ලා 6 දෙනෙක් එක්ක අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ තමා මම හැමදාම අමතක නොකර කරන මගේ පළවෙනි ඩියුටි එක. අද මගේ පළවෙනි ක්ලයන්ට් තමයි මිසස් තුසිතා. එයාට ඕනුනේ එයාගේ නැචරල් නේල්ස් වල අතේ කකුලේ දෙකේම ජෙල් කලර් ඇප්ලිකේෂන් එකක් කරගන්න. අද මගේ දෙවෙනි ක්ලයන්ට් තමයි ගර්ල් දේවින්දි. එයාට ඕනුනේ අපි එයාට කලින් කරපු ඇක්‍රිලික් නේල් එක්ස්ටෙන්ෂන් එක රීෆිල් කරගන්න. අපි එයාට මේ පාර කරපු නේල් ආර්ට් එක එයා ගොඩාක් කලින් සිලෙක්ට් කරලා තිබ්බ නේල් ආර්ට් එකක්. අපි එයාට ආස විදියට නේල් ආර්ට් එකයි ඒ වගේම කලර් එකත් බ්‍රවුන් ෂේඩ් එකකින් ගිහිල්ලා අයිසොලේටඩ් ක්‍රොම් ඩිසයින් එකකින් නේල් ආර්ට් එක ලස්සනට එයාට කරලා දුන්නා. අපි බලමු කොහොමද එයාගේ නේල් ආර්ට් එක සහ එක්ස්ටෙන්ෂන් එකේ ෆයිනල් අවුට්පුට් එක කියලා. අද මගේ තුන්වෙනි ක්ලයන්ට් තමයි ගර්ල් හෙලනි. එයාට ඕනුනේ එයාගේ නැචරල් නේල්ස් වලට කකුලේ අත් දෙකේම ජෙල් කලර් ඇප්ලිකේෂන් එකක් කරගන්න. මේ කරන්නේ එයාගේ බර්ත්ඩේ එකට තමයි එයා ජෙල් කලර් ඇප්ලිකේෂන් එක. එයාට ඕනුනේ පින්ක් කලර් ෂේඩ් එකකින් 3D බෝ එකක ආර්ට් එකක් යන්න. අත් දෙකේ අපි එයාගේ නේල් ආර්ට් එක මේ විදියට තමයි එයා ආස විදියට කරලා දුන්නේ. අපි එයාගේ ෆයිනල් අවුට්පුට් එකත් කොහොමද කියලා බලමු. අද මගේ 4 වෙනි ක්ලයන්ට් තමයි ගර්ල් ලක්මිනි. එයා ආවේ එයාගේ කකුලට කරපු ඇක්‍රිලික් නේල් එක්ස්ටෙන්ෂන් එක අපිට කියලා රිමූව් කරගන්න. මේ විදිහට තමයි එයාගේ අපි එක්ස්ටෙන්ෂන් එක රිමූව් කරේ. අද මගේ 5 වෙනි ක්ලයන්ට් තමයි මිසස් ප්‍රදීපා. එයාට ඕනුනේ ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් එකක් කරගන්න. එයාගේ අත් දෙකට එයා ෆස්ට් ටයිම් තමයි නේල් එක්ස්ටෙන්ෂන් එකක් කරන්නේ. අපි මේ විදිහට තමයි එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එක කරේ. ඒ වගේම මිසස් ප්‍රදීපට යන්න ඕනුනේ රෙඩ් කලර් ෂේඩ් එකකින්. අපි එයාගේ ෆයිනල් අවුට්පුට් එකත් කොහොමද උනේ කියලා බලමු. අද මගේ ලාස්ට් ක්ලයන්ට් තමයි ගර්ල් සමුදිකා. එයාට ඕනුනේ ඇක්‍රිලික් නේල් එක්ස්ටෙන්ෂන් එකකට එක ක්ලාසික් පෙඩිකියුර් එකක් කරගන්න. අපි එයා ආස විදියටම කලර්ස් එයාට ඇප්ලයි කරලා ලස්සනට නේල් එක්ස්ටෙන්ෂන් එක කරලා දුන්නා. අපි එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එකත් කොහොමද උනේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ආයෙත් දවසක ලස්සන ක්ලයන්ට් ඩේ වීඩියෝ එකකින් මම ඔයගොල්ලව හම්බ වෙනකන් අදට මං ගිහින් එන්නම්.